Go. Go. යනවා දෝණියක. කලුනේ. පපි. පපි. හායි කියන්. පපි හායි කියන්. හායි යාළුවනේ කොහමද ඔයාලට? මෙදා පාරත් වීකෙන්ඩ් එකේ මම ගමේ ආවා. මේ උදේවරුව තමයි ඉතින් මේ ඔයාලට මම පෙන්නන්නේ. මේ තැන අපේ මේ ගෙට උඩින් එන පාර, අපේ ගෙදරට එන පාර දෙපැත්තේ තමයි මේ ඔයාලට මම පෙන්නන්නේ. බලන්නකො ලස්සන උදේවරුව නම් මේ හරියම මාරම ලස්සනයි. මාර ලස්සන view එකක් තමයි තියෙන්නේ. බලාගෙන ඉන්න හරිම ආසයි. ලස්සනයිනේ. මේ දවස්වල මාරම රස්නයක් තමයි නේද තියෙන්නේ. බලන්නකො මේ උදේ 7:00 විතර ඇති. ඊර මාර විදිහට රස්නෙන් තමයි පායලා තියෙන්නේ. දැන් ඉතින් අවුරුදු මාසයටත් ළඟ නිසා ගස්වල හැම පළතුරක්ම වගේම හැදිලා තියෙන්නේ. ගස් ලබු, ජම්බු, පේර, වෙරළු තාම රඹුටන් නම් ඇදිලා නැහැ. හැබැයි රඹුටන් මල් ගොඩාක් ඇදිලා තියෙනවා ගස්වල. දැන් ඉතින් අවුරුදු කාලෙනේ. හරියට පළතුරු කන්න පුළුවන්. උඩලුයි අර තියෙන අටපෙතියා අර තියෙන ඇහැල. මේක හැලද? ඇහැල අනේ මන්ද ඇහැල වගේ જાතියක්. දෝණි මේක හැලද? අර එකේ මල පිපෙන්නේ නැහැ කොළේ විතරයි පිපෙන්නේ. නෑ මල් පිපෙන. ඔය තියෙන චූටි මල්. දුබාරි මල පිපෙන්නේ. ආ මේ සුදු තමයි ඇහැල. සාසියකේ. දුබායි රෝස. අපි බටේකුත් අරගෙන දැන් අපි යන්නේ කොහෙද? කැමිලි කඩන්න. පැඹිලි කඩන්න. ඔන්න ඉතින් එදා පාර වීඩියෝ වලට ෆොටෝස් වලට එන්න අකමැතිම කෙනා වීඩියෝස් වලට හොඳට වීඩියෝ. අනේ දෝණි. කෙක්කෙන් කඩන්න නැතුව බැරි වුණා දෝණිට. දැන් ඉතින් මල්ලි ගහේ නගිනවා. අනේ බලාගෙන අහිංසයියේ අර ඔහොම කරකෝලා දාන්න. එහෙමත් හරිතෙමයි වඩි. අම්මෝ. දෝණි ගන්න එක. ඔයා ගන්න. right? We've been waiting for so long.
ඔන්න ඉතින් කට්ටියත් එක්ක තැඹිලි බීලා සේරම ඉවර කරලා ඉතින් පස්සේ අපි නාන්න ගියා. බලන්නකෝ මේ වගේ තැනක ඔයාලත් නාලා තියෙනවද කියලා. කොහෙන්ද? ඉස්සර අපි පොඩි කාලේ මේ නිතරම වගේ මේතැනට එනවා නාන්න. අපේ නංගිලා මල්ලිලා සහෝදරයොත් එක්ක අපි මේ තැනට එනවා නාන්න. දැන් මම ගොඩාක් කාලෙකින් තමයි මේ තැනට නාන්න ආවේ. ඉතින් ඉස්සර දේවල් මට මතක් වුණා. ඉතින් මෙතනින් නානකොට අපි කොච්චර සතුටින් හිටියද විනෝදෙන් හිටියද කියලා. අදට මම මෙතනින් මගේ වීඩියෝ එක එන්ඩ් කරනවා. තවත් ලස්සන දවසකින් අපි හම්බෙමු. මේ වගේ ලස්සන තැන් ගොඩක් තියෙනවා අපේ ගමේ ඔයාලට පෙන්නන්න. අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න